හරිව අන්න එහෙනම් කොල්ල ටික ගොඩ යන්න තමයි හදන්නේ. දැන් රංග පිටක් තියෙනවනේ. හරි ඒක නෙමෙයි යමංකු ගේ ඇතුළට. හරි මේ ඒක නෙමෙයි. උඹලා ගෙදර කට්ටිය දකින්න කලින් රංග පිට හංගහංගෝ. හරි බං මම රංග පිට හංගලා එන්නම් කොයින. හරි මාත් යනවා නාගන්න. ඌත් ගිහිල්ලා නාගන්න ඕන මමත් ගිහිල්ලා. අම්බෝබා කෑවේ කනම් කෑ සුපිරියට. අඩෝ රංග පිට යාර බබුලියකා අපිට මොකක්කරි කරයිද බං? නෑ බං එහෙම කරන්න යන්නේ නෑනේ. හරි මේ ඒකනේ යමන් ඉදිය ගන්න. අඩෝ බං ඒ මොකද්ද බං මේ කුස්සිය පැත්තෙන් ආපු සද්දේ? ඒකනේ ඔක්කෝ මොකද්ද බං ඒ ආවේ? බබුලියකාවත් ඇහිලාද? මේ ගිහිල්ලා බලමුද? යමන්කෝ එන. යමන්. අම්මේ මොකක්ද අම්මේ උනේ? නෑ පුතේ මගේ අතින් මේ මෙතන තියපු වීදුරුවක් බින්දුනා. අම්බෝ මම බය වුණා මොකද්ද උනේ කියලා. හරි අම්මේ එහෙනම් ඔයත් ගිහලා නිදිය ගන්න. අපිත් යනවා නිදිය ගන්න. නෑ බං ඔක්කෝ අම්මගේ අතින් අර දීසියක් බින්දලා නේද බං අර සද්දයක් ඇහිලා තියෙන්නේ. මං හිතුවේ බබුලියකා ඇහිලා කියලා බං. ඔව්ව දීසියක් බින්දලා තමයි. හරි මේ ඒක නෙමෙයි. දැන් අද නිදිය ගන්න වෙන්නේ නෑ බං. අර වැඩ වගේකුත් තියෙනවානේ. හැල්ලි මෙහෙම මෙදී. දැන් පාන්දර 4යි ගානක් වෙනවනේ. හරි. මේ උඹ රංග පිට කොහෙද තිබ්බේ? හරි බං ඒක කාමරේ තිබ්බා. මේ මොනවාද බං තයි බඩය? ඇයි බං? මාහේ මේ සුද්ද මල්ලි යස් කරනවා. උඹලා මේ මෙතන ඔතන අඹ ගිලිනවා. හරි බං අපි එන්න. මේ ඒක නෙමෙයි උඹ රංග පිට ගෙනාවද? ඕ ගෙනාව බං. මේකින් කියහන්කෝ අපි හිමලන්තයකට අරන් යන්න කියලා. ඒ මොකටද බං? ඈ බං රස්නේ අපි පොඩ්ඩක් ඉඳලා එමු. මේ රංග පිටේ බලයෙන් අපි ඔය හිමලන්තයකට යවේවා. කොහොමද ඒක? අඩෝ මරු බං. මේ ඒක නෙමෙයි බං. මේ අපේ දෙයකින් නෙමෙයිනේ බං අපි මේ සතුටු වෙන්නේ. බබුලියකාගෙන බං රංග පිට. අපි මේක බබුලියකාට දෙමුද බං? ඒක නම් ඇත්ත බං. අපි බබුලියකාට දෙමු ඔක. හරි එහෙනම් අද රැයට අපි යමන්කෝ. නැත්තම් මේ රංග පිට අර නපුරු මිනිහෙක්ගේ ළඟට ගිය ලෝකෙම විනාශ වෙනවා බං. ඒ කෝබන් තාම නෑනේ බබුලියකා. එයි ඔහොම ඉඳහන්කෝ පොඩ්ඩක්. ඒ බයෙත් බෑ බං. ඕක රංග පිටෙන් කෙලලා හරිත් දන්නේ. අර රංග පිටෙන් ගැහුවම දරුණු උණක් ඇදිලා මැරෙනවනේ බං. ඔව් බං හොඳේ පරිස්සමෙන් ඵලයන්. ෂික් බලහන්කෝ අදත් අර කාලකන්ණි වැස්සනේ. හැබැයි මේ කියන් එදත් අර වැස්ස පටන් ගන්නෙද්දිම නේද බං අර බබුලියකා ආවේ? ඔව් ඈ. යන්න ආව බං අන්න ආව. අඩෝ බයත් හිතෙනවා බං යන්න. මේක හරියටවත් මන්ද රංග පිට දුන්නේ ගාම නැහැදිලා මැරලා යන. රංග පිට. යකෝ මේකට කොහොමද දැන් මේ රංග පිට දෙන්නේ? මේ ඔයාගේ රංග පිට. ගන්න. යකෝ මේක මොකද්ද මේ ඔළුවට තියලා කියන්නේ? උන්න හැදිලා මැරලවත් යන්න කියනවත් දන්නේ. අනේ බබුලියකෝ මොකක් වන්නම් කරන්න නම් එපා. තාම තරුණ වයස ගෙව්වෙවත් නෑ බං. හරි යාළුවනේ. එහෙනම් අද අපි කතාව ඉවරයි. ආයේ ලස්සන කතාවකින් හමු වෙමු. හෝ උකුන් ඔහම ඉන්නවා. මොකද යකෝ කෑ ගහගෙන ඉන්නේ එකපාරටම? නෑ උක්කු මං ආයේ මේ යාළුවන්ට කියන්න පොඩි දෙයක්. යාළුවනේ මගේ සබ්ලා 200ට තව චුට්ටයි. මපේ මේ කතාව හොඳ නම් පුංචි සබ් කරලා ලයික් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයගොල්ලෝ දාන පුංචි ලයික් එකත් අපිට වටිනවා. ඔව් යාළුවනේ මේ සැඩි බඩේ කියප එක ඇහුණානේ. අපිට පුංචි සබ් එකක් දෙන්න. ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඒකත් අපිට වටිනවා.